උදා සර් මේ ළඟකදී අපේ නුරාන් නැතුව මොකක් හරි ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා. සර් මේ මට අපේ මේ කවුද තුෂාර කතා කරලා කිව්වා දවසක් ડોකියුමන්ට් වගේක් සයින් කරගන්න තියෙනවා නුරාන්ස් ඔෆිස් එකේ නැහැ කියලා. ඔෆිස් එකට එනවද නැද්ද කියලා ඉන්ෆෝම් කරලත් නැලු. මේ හැබැයි ડોකියුමන්ට්ස් ටිකත් අර්ජන්ට් කියලාත් කියලා තිනු. අන්න ඒ වගේ දෙයක් නම් වුණා සර්. ඔය මේ කවද වගේ දවසකද? සර් මේ බදාදා සර්. ඇයි සර්? නෑ මේ ඊයේ කවුද මේ කෙනෙක් මේ මොනහරි එකක් කිව්වා මේ මොකක් හරි නුරාන්ගේ මොනහරි කචල් දාගත්ත එකක් ගැන. ඒක මට මන් දන්නේ නැහැ කවුද හරියට කතා කරේ කියලාවත් ඒක. ඒ මොකද සර්? මන් දන්නේ නැහැ මේ උදාර මමත් හරි නිදිමතේ හිටියේ ඒ වෙලේ. මේ නිකන් කවුද කෙනෙක් මේ මොනවද වහෙන් වරෝ තමයි කිව්වේ. වැල්වට අරන් ටිකක් කිව්වේ. මට ඒක තේරුන්නේ නැහැ. මේ මිනිස්සයා කෙලින් කිව්වෙත් නැහැ. මේ මිනිස්සයා මේ මොකද්ද සර් කියන්න උත්සාහ කරේ? ඔය නුරාන්ගේ යටින් ගේම් තියෙනවා කියලා කවුරු හරි කෙනෙක් මට කියන්න උත්සාහ කරනවා වගේ දැනෙනවා. සර් මේ ડોક્ટર අන්දුලත් කිව්වා නේද සර් කෙවින් බොස් එක්ක නුරාන් සර් තරහයි කියලා. අන්න ඒකනේ. බලනවා උදාර කිසිම කෙනෙකුට රවට්ටන්න බෑ කියලා හිතාගෙන හිටිය මාවත් උන් ගුණාට අඳනවනේ. නෑ සර්. ඒක මේ ගුණාට ඇඳුනාම නෙවෙයි සර්. සර් විශ්වාස කළා ඒ අය පවුලේ කියලා. ඒකයි. ඒක හරි උදාර. බලාගෙන ගියාම අපි මේ අපේ මිනිස්සු කියලා හිතාගෙන ඉන්නේ අපරාධකාරයෝ වගේ මිනිස්සුන්ටනේ. මම මේ මිනිහගේ දෙමව්පියෝ අවුරුදු ගානකින් දැකලා නැහැ. මම මේක ගැන ඇහුවමත් මිනිහා වෙන බයිල ගහනවා. මිනිහා මේ ඇංගිලා ඉන්න අපරාධකාරයද දන්නේ නැහැ. සර් මේ අපි නුරාන් බොස් ගැන ටිකක් වැඩිපුර හොයලා බලමුද? මං කිව්වේ මේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක කලින් කරපු බිස්නස් ගැන එහෙම. දවසක්ද දෙකක්ද ඒ මිනිස්සු ඇවිල්ලා කතා කරපු හන්දා අපිට ඒ වැඩේ මග ඇරිලා ගියා. මං හිතන්නේ ඉක්මනට මේ වැඩේ කරලා ඉන්න වෙයි උදාර.